ව්‍යාපාරික ආයතනයක සාර්ථකත්වයට වැදගත්ම දෙයක් තමයි මහජන සබඳතාවය. යම්කිසි ආයතනයකට අදාළ පාර්ශවයන් ඒ ආයතනයත් එක්ක යහපත් ගනුදෙනුවක් තිබුණොත් තමයි, හොඳ සබඳතාවයක් තිබුණොත් තමයි ඒ ආයතනය, සංවිධානය, පුද්ගලයාට දියුණු වෙන්න පුළුවන්. ඒක සෑම ආයතනයකටම අදාළ පොදු තත්ත්වයක්. වර්තමානයේ මහජන සම්බන්ධතාවය ගොඩනැගීමට බොහෝ ආයතන බොහෝ දේවල් කරන්න උත්සාහ කරනවා. දේශපාලඥයෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක්, ව්‍යාපාරිකයෙක්, ව්‍යාපාරික සංවිධානයක්, භික්ෂුන් වහන්සේ නමක් ඕනම කෙනෙකුට මහජන සම්බන්ධතාවයේ තොරව පවතින බෑ. ඒ පාර්ශවයට අදාළ සෙසු පාර්ශවයන්ගේ සහාය උපකාරය ගනුදෙනුව වැදගත් වෙනවා. මහජන සබඳතාවය ගොඩනගද්දී අනිවාර්යයෙන්ම අවශ්‍යයි යහපත් මහජන මතයක් ඒ ව්‍යාපාරික ආයතනයට අදාළව නිර්මාණය කරගන්න. යම්කිසි ආයතනයකට අදාළව මහජන මතය යහපත් කරගන්න අනිවාර්යෙන් සිදු විය යුතුයි හැඟීම් සහ අවශ්‍යතා සම්පූර්ණ කරන්නට. බැංකුවකට එන්නේ මූල්‍ය ගනුදෙනු වෙනුවෙන්. ඒ අවශ්‍යතාවයක්. රෝහලකට එන්නේ වෛද්‍ය සේවාවන් වෙනුවෙන්. ඒ අවශ්‍යතාවයක්. දන්නවද? යම්කිසි රෝහලක් ඒ වෛද්‍ය අවශ්‍යතා නිවැරදිව ඉටු කරනවා. යම්කිසි බැංකුවක් ඒ බැංකුව තුලින් විය යුතු මූල්‍ය ගනුදෙනු සියල්ල නිවැරදිව ඉටු කරනවා. නමුත් හැඟීම් කෙරෙහි අවධානයක් යොමු නොකරොත් මේ කියන මහජන සබඳතාවයට අවශ්‍ය යහපත් මහජන මතය නිර්මාණය වෙන්නේ නැහැ. එනිසා යම්කිසි ආයතනයකට අදාළව හොඳ මහජන සබඳතාවයක් නිර්මාණය කරන්න නම් අවශ්‍යතා සම්පූර්ණ කරනවා සේම හැඟීම්ද සම්පූර්ණ කළ යුතුයි. අවශ්‍යතා හා හැඟීම් දෙකම. යම්කිසි ආයතනයක හැඟීම් සම්පූර්ණ වෙනවා, අවශ්‍යතා නැහැ. ඒක හරියන්නේ නැහැ. අවශ්‍යතාවත් ඕනේ, හැඟීමුත් ඕනේ. දැන් උදාහරණයක් ගමු. ඒකට භාවිතා කරන ක්‍රම සමහරලාට පුතේ යම්කිසි ආයතනයක් වට්ටම් දෙනවා, වට්ටමක් දෙනවා, තෑගි දෙනවා, තරග සංවිධානය කරනවා. මේ මොකටද? වට්ටමක් දෙන්නේ, තෑගි දෙන්නේ, තරග සංවිධානය කරන්නේ ඒ හැඟීම් වෙනුවෙන්. ඒ හැඟීම් වෙනුවෙන්. සුහදශීලී සේවාව, ලස්සන පරිසරය, ආයතනයේ ගොඩනැගිලි පරිසරය බොහොම හොඳින් පිළිවෙලකට නඩත්තු කිරීම. ඒ මොකටද? ඒ හැඟීම්. දැන් බැංකුවකට ගියාට පස්සේ පුතේ බැංකුවෙන් අලුත් අවුරුද්දට සමහරලාට සල්ලි තැන්පත් කරාට පස්සේ, මුදල් තැන්පත් කරාට පස්සේ ඒවට පොලිය වෙනුවට තෑගි දෙන එක, නැත්නම් රෙදි කඩේකින් 10000ක 20000ක බඩු ගත්තට පස්සේ ඒවට තෑගි දෙන එක, ඒව හැඟීම්. ඒව අවශ්‍යතා නෙමෙයි. මේ හැඟීම් සංතෘප්ත කරනකොට තමයි මිනිස්සු තුළ ඇති වෙන්නේ කායික මානසික පෙළඹීමක්. මේ ආයතනේ මරු කියලා. ඒක ප්‍රතිඵලය තමයි හොඳ මහසබතාවයක් නිර්මාණය වෙන්නේ. පන්සලක ආගමික කටයුතු විතරක් සිදු වෙලා මදි. දායකයන්ට බොහොම කාරුණිකව කතා කරන එක, දායකයන්ට අවශ්‍ය පහසුකම් හදලා දෙන එක. ඒක තුල තමයි මේ පන්සලට මිනිස්සු යන්නේ. හැඟීම්. අවශ්‍යතාවයෙන් පමණක් ගැලපෙන්නේ නැහැ. ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හැමෝම වෛද්‍යවරයා එනවා රෝගිය සමග කිසිම කතාවක් බහක් නැහැ. බෙහෙත් ටික දීලා දෙන්න යනවා නෑ. එහෙම හරියන්නේ නැහැ. චුට්ටක් කතා කරලා, හිත හැදෙන්න කතා කරලා, අර කාරුණිකව පොඩ්ඩක් සුව දුක් ගහලා. ඒක තමයි හැඟීම්. බෙහෙත් ටික තමයි අවශ්‍යතාව. දෙවන උදාහරණයක් විතර ගමු. සෙලම් බැංකුවේ තේමා පාඩය. සුහද හදක් ඇති දේශීය බැංකුව. දැන් බැංකුවක තියෙන්න ඕනේ සුහද හදවතක්ද? හොඳ හයිය යකඩ සේප්පුවක්ද? හොඳ හයිය යකඩ සේප්පුවක්. දාපු සල්ලි තැන්පත් කරපු ආරක්ෂා වෙන්න. ඒවට පොලිය ලබා දෙන්න. ඒ සල්ලි කවදා හරි දවසක ආයෝජනයක් ලෙසින් ආයි ලබා ගන්න. ඒ අවශ්‍යතාවය. නමුත් සුහද හදවත මොකද්ද? සුහද හදවත හැඟීම්. තමන්ගේ ගෙදරකට ගියා වගේ, ඥාතියෙක් ගෙදරට ගියා වගේ වැඩ කටයුතු කළ දෙන එක හැඟීම්. යම්කිසි බැංකුවක්, රෝහලක්, ආයතනයක් සාර්ථක වෙන්න නම් පුද්ගලයෙක් ඕනෑම අයෙකුට මහජන සබඳතාවය ඕනේ. මේ මහජන සම්බන්ධය ගැන වර්තමාන ලෝකයේ අත්‍යවශ්‍යම දෙයක්. එහෙනම් ඒ මහජන සම්බන්ධතාවය ගොඩනගා ගනිද්දී හැඟීම් අවශ්‍යතාවය ඉටු වෙන්න ඕනේ. මට කියන දේශපාලඥයෝ කරන්න ඕනේ මොකද්ද? ජනාධිපතිතුමා කරන්න ඕනේ මොකද්ද? රට නිරරදිව ව්‍යවස්ථානුකූලව පාලනය කරන එක. නීති සම්පාදනය කරමින්, නීති හදමින්, පාර්ලිමේන්තුව හා එකතු වෙලා රට ජනතාව පාලනය කරන එක. හැබැයි පන්සල්, පල්ලි, කෝවිල් යන එක මොකද්ද? හැඟීම්. සමහර කාලවල පාලකයෝ එහෙම යනකොට සමහර කට්ටිය චෝදනා කරා. ආයි ඕනුත් දැන් පල්ලි පන්සල් යනවා. යන්න ඕනේ, නොගිහින් බෑ. ඇයි? එතකොට තමයි ඡන්දදායකයන්ගේ හැඟීම් ඉටු වෙන්නේ. හැඟීම් ඉටු වෙනකොට තමයි මානසික පෙළඹවීම එන්නේ. අවශ්‍යතාවය ඉටු වෙන්නත් අවශ්‍යයි, හැඟීම් ඉටු වෙන්නත් අවශ්‍යයි. මේ දෙකම එකතු වුණාම තමයි හොඳ මහජන මතය. රෝහලක තඩි මහත නර්ස් කෙනෙක් ඇවිල්ලා කටු ගහනවා එහෙම මෙහෙ
ලෙඩ්ඩු ගැන කිසිවක් හිතන්නේ නැහැ. කාරුණික බවක් නැහැ. අපි අය රෝහලට යනවද? නැහැ. ලස්සන නර්ස් කෙනෙක් ඇවිල්ලා ලෙඩ්ඩුට හරීම කාරුණිකව කතා කරලා සුහදශීලී සේවාවක් සපයන එක හැංගී. ඊට පස්සේ බෙහෙත් ටික අතින් හරියට වෙන්න ඕනේ. ඒ දෙකම වුණාට පස්සේ කායික මානසික පෙළඹී. ඒක ප්‍රතිඵලය මහජන මතය යහපත් වෙනවා. ඉතින් ඒ නිසා ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය ළඟා කරගන්න අවශ්‍ය නම් සෑම ව්‍යාපාරික ආයතනයක්ම පුද්ගලයෙක්ම සංවිධානයක්ම සිදු කළ යුතු දේ වෙන්නේ අවශ්‍යතා සහ හැඟීම් නිවැරදිව ඉටු කරනවා. එහි ප්‍රතිඵලය යහපත් මහජන සම්බන්ධතාවයකට අවශ්‍ය යහපත් මහජන මතයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා.